මේ තමා මහදළු අනුපාන. පීඩා විඳින ලෙඩ රෝග රැසකටම දිව්‍ය ඖෂධයක්. ආයුබෝවන් සුබ උදෑසනක් සිංහල බෙහෙත් කඩේ කොල්ලෑගල. අද අපි මේ වීඩියෝ එක කරන්නේ විශේෂ ඉල්ලීමක් මත. ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරලා තිබ්බා මේ මහදළු අනුපානය ගැන වීඩියෝ එකක් කරන්න කියලා. වටින බෙහෙතක්. මේ වීඩියෝ එක මහදළු අනුපානය ගැන බලමු මේකේ විස්තර. මේ ප්‍රොඩක්ට් එක කරන්නේ සීමා සහිත ගම්පහ සිද්ධාර්ථ රසායනාගාරේ නුවරපාරයක් කළ. මේකේ නම සඳහන් කරලා තියෙන්නේ දෙසිත දොඩම් නිකදළු අනුපානී කියලා. ඒ වගේම චන්ද්‍රකල්කේ මහදළු අනුපානී කියලාත් මේක සඳහන් කරනවා. ගොඩක් දේශීය විදේශීය හොඳ ඉල්ලුමක් තියෙන අපෙන් ඉල්ලලා ගන්න ප්‍රොඩක්ට් එකක්. මේකේ අඩංගු ද්‍රව්‍ය මම ඉක්මනටම කියන්නම්. දෙහිදළු, ඇඹුල් දොඩම් දළු, නිකදළු, එළබටු දළු, යකිනාරන් දළු, ඒ වගේම හීන්නාරන් දළු, පාවට්ට දළු, ඔලින්ද දළු, උප්පමේනිය දළු, ඉතාම වටිනා ඖෂධයක් උප්පමේනිය දළු, කුඹුරු දළු, කුඹුරු ඇටමද, සුදු ලුණු සංයෝගය. මේක තමයි මේකේ අඩංගු ද්‍රව්‍ය විදිහට සඳහන් වෙන්නේ මෙම නිෂ්පාදනයේ. ඒ වගේම මේකේ ගුණ මේ දළු අනුපාතයේ ගුණ සඳහන් කරනවා. සන්නි 18, කෝල 18, ඒ වගේම වලිප්පු 18, උල්කුත්තු, උරකුත්තු යනාදී ඒ වගේම ආපේක්ෂ රෝග, සඳහාද, පක්ෂඝාත, සූනිකා සන්නි යනාදී මස්තිෂ්ක, රක්තග්‍රාව, ජනිත සංන්‍යාස ආදීන් පෙළෙන රෝගීන්ට දිව්‍ය ඖෂධයක් කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. තවද මේකේ අධික දහඩිය දැමීම, නොබසින උණ, දෑලවර ඇම්, ඇවිලිල්ල, පෙනහල් වල ආවරණ කලා ප්‍රදාහය යනාදී දේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේක ගන්න හැටි මාත්‍රාව සඳහන් කළොත් වෛද්‍ය උපදෙස් පරිදි තේ හැඳි 1 සිට මේස හැඳි 2 දක්වා නටන වතුර කෝප්ප භාගයකට තමා මද වේලාව නිවෙන්න තබා පානය කරන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් පිරිසිදු වතුර සමග මිශ්‍ර කර පානය කරන්න පාවිච්චි කරනකොට මේ වතුරේ හොරලා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. එතන විශේෂයෙන්ම ඉතා හොඳ අනුපානයක් මේක. මම පෙර කිව්වා වගේම දේශීය විදේශීය බොහෝ දෙනාගේ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපිට අවශ්‍ය තව වැඩි විස්තර අවශ්‍ය නම් අපිට කතා කරන්න 077 378 1993 සිංහල බෙහෙත් කඩේ කොල්ලෑගල. ඔයගලන්ට ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. මේක ප්‍රයිස් එක සඳහන් වෙන්නේ 990ක්. වෙස්ටර්න් ප්‍රොවින්ස් වලට ඇඩ් වෙනවා 380ක්. අදර් ප්‍රොවින්ස් වලට 480ක් ඇඩ් වෙනවා. අපිට ඔයගලන්ට COD දාලා එවන්න පුළුවන්. තව මොනහරි ඖෂධයක් ඔයගලන්ට දැනගන්න අවශ්‍ය නම් අපිට කමෙන්ට් කරන්න. අපේ වීඩියෝ එක පල්ලෙහාන් ඒ ගැන වීඩියෝ එක ඔයගලන්ට අරන් එන්න. සියලුම දෙනාට සුව ප්‍රාර්ථනා කරනවා.